අයිබෝන් අපි අද විශේෂ කරුණු කාරණා කීපයක් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. අපි දන්නවා පහුගිය දවස්වල රාජ්‍ය භාණ්ඩාගාරයත් හැකර් වරුන්ගේ ග්‍රහණයට හසු වුණා. ඒක ප්‍රකාශ කළෙත් රජය විසින්මයි. ඒක හෙළිදරව් වුණා. හැබැයි ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතාගේ ලිපියක් මගින් ඒක අනාවරණය වුණා. නමුත් ඒ හැකර් ග්‍රහණයට භාණ්ඩාගාරයත් නතු වෙලා රජයේ මුදල් මහජන මුදල් අහිමිවීමක් සිදු වුණා කියලා භාණ්ඩාගාරයේම ප්‍රකාශ කළා. භාණ්ඩාගාර ලේකම්තුමා විශේෂ මාධ්‍ය හමුවක් පවත්වලා ප්‍රකාශ කළා ඇමරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් රාජ්‍ය භාණ්ඩාගාරයට අහිමි වෙලා තියෙනවා. ඒ විමර්ශන අංශ වලට පැමිණිලි කරලා මේ මුදල් නැවත සොයා ගන්න උත්සාහ කරනවා කියලා. ඒ වගේම මහාචාර්ය අනිල් ජයන්ත ඇමතිතුමත් මේ පිළිබඳව මාධ්‍යයට යම් කිසි කරුණු පැහැදිලි කිරීමක් කරා. නමුත් අපිට ප්‍රකාශ කරන්න සිද්ධ වෙනවා දැන් රාජ්‍ය භාණ්ඩාගාරයත් හැකර්වරුන්ගේ ග්‍රහණයට හසු වෙනවා නම් සාමාන්‍ය මහජනතාව ගැන කවර කතාද කියලා අපිට ප්‍රශ්න කරන්න සිද්ධ වෙනවා. ඉතින් දැන් මෙහෙම රටේ මහජනයාගේ මුදල් හැකර්වරුන්ගේ ග්‍රහණයට හසු වෙනවා නම් රජය ප්‍රකාශ කරන පරිදි, හැබැයි විවිධ පාර්ශවයන් ප්‍රකාශ කරනවා මෙතන හැකර්වරයෙක් නැහැ, මෙතන තියෙන්නේ වැරදි ගිණුමකට මුදල් දැමීම නිසා මුදල් අහිමිවීමක් වශයෙන් උත් ඇතැම් අය මේක අර්ථකථනය කරනවා. නමුත් අපි විමර්ශනය සිදුවෙමින් තිබෙන නිසා රජය ඒ විමර්ශන අංශ හරියටම හොයාගනි. මේ මුදල් වලට මොකද වුනේ, මුදල් කොයි ආකාරයටද ඒ වැරදි ගිණුමට ගියේ කියන කාරණේ හොයාගනි. හැබැයි අපි ආර්ථිකමය වශයෙන් මූල්‍ය සහ ආර්ථිකමය වශයෙන් ගත්තොත් එහෙම ඇමරිකානු ඩොලර් මිලියන 2.5ක් කියන විශාල මුදලක්, කෝටි 75ක් 80ක් විතර මුදලක්. ඒ විනිමය අනුපාත අනුව අපිට ඒක ගණනය කිරීම සිද්ධ කරන්න පුළුවන්. ඒ වගේම මම තව කරුණක් කියන්න කැමතියි. ජනමාධ්‍ය ඇමති නලින්ද ජයතිස්ස මහතා කැබිනට් මාධ්‍ය හමුවකදීම ප්‍රකාශ කළා තැපෑලටත් හැකරුන්ගේ ග්‍රහණයට ලක් වෙලා කියන පණිවිඩයක් තමයි ඇති වුණේ. එතුමා ප්‍රකාශ කළේ අර US පෝස්ට් එකට ගෙවපු මුදලකුත්, ඒ කියන්නේ ඇමරිකානු ඩොලර් ලක්ෂ 6ක මුදලකුත් ඒ ආකාරයට ඒ ගෙවීම ලැබිලා නැහැ කියලා US පෝස්ට් එකට. ඒ කියන්නේ ඇමරිකානු තැපෑලට ශ්‍රී ලංකා තැපෑල ගෙවපු මුදලකුත් ලැබිලා නැහැ කියලා. දැන් ඒ මුදල ගත්තොත් එහෙම ඇමරිකානු ඩොලර් ලක්ෂ 6ක් කියන්නේ ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 19ක පමණ මුදලක්. එතකොට අර භාණ්ඩාගාරයේ අහිමි වෙන මුදල කෝටි 80ක් කියලා අපි ගණනය කළොත් එතකොට කෝටි 100ක්ම එතනදී අපිට අහිමි වෙලා තියෙනවා. ඉතින් දැන් අපි රජය ප්‍රකාශ කරනවා මේ මුදල් විමර්ශනය තුලින් විමර්ශන සිද්ධ වෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඒ වගේම ජාත්‍යන්තර සහායත් අරගෙන මේ විමර්ශන කටයුතු සිද්ධ කළා. මේ මුදල් හොයාගන්න උත්සාහ කරනවා කියලා රජය ප්‍රකාශ කරනවා. අපි කියනවා මේ මුදල් ගන්න පුළුවන් නම් හොඳයි. එහෙම ලැබෙනවා නම් අපි ඉතාමත්ම සතුටුයි. හැබැයි වැඩේ තියෙන්නේ විශේෂයෙන් තොරතුරු තාක්ෂණ විශේෂඥයන් ප්‍රකාශ කරන දෙයක් තමයි ජාත්‍යන්තර හැකර්වරයෙක් මේ මුදල් අරගෙන තියෙනවා නම් ඒ මුදල් නැවත රජයට ගැනීම ඉතාමත්ම අපහසුයි. ඒක ඉතාමත්ම විරල සිදුවීමක් බව තමයි ප්‍රකාශ කරන්නේ. ඉතින් ඒ නිසා මම කියන්න කැමතියි දැන් වැඩේ තියෙන මේ මුදල් යම් කිසි හේකින් අර රජය අපේක්ෂා කරන විදියට ඒ විමර්ශන ක්‍රියාවලිය තුලින් නැවත රජයට අත්පත් කරගන්න බැරි වුණොත් අනිවාර්ය දේ තමයි මේ සඳහා බර දරන්නේ කවුද කියන එක. මේ මුදල් පැලවත්තෙන් ගේන්නෙත් නැහැ. මේ මුදල් නිලධාරීන් දෙන්නෙත් නැහැ. එහෙමනම් මේ මුදල් අපේ මහජනතාවට තමයි මේ පාඩුව දරන්න සිද්ධ වෙන්නේ. එහෙමනම් මහජනතාවගේ බදු ගෙවලා මහජනතාවට පිට මේ බර පටවන්න වෙන හේතුව තමයි දැන් මේවා ලැබිලා නැති නිසා නැවත ගෙවන්න වෙනවා. ඒ කියන්නේ ඇමරිකාවේ ආයතනයටත් ඇමරිකානු ඩොලර් මිලියන 2.5ක මුදල නැවත ගෙවන්න වෙනවා. ඒ වගේම US පෝස්ට් එකට ලැබුණ නැහැ කියන ඇමරිකානු ඩොලර් ලක්ෂ 6ක මුදලත් නැවත ගෙවන්න සිද්ධ වෙනවා. ඉතින් ඒ නිසා අවසාන වශයෙන් අපිට හිතෙන දේ තමයි ওই පරීක්ෂණ ක්‍රියාවලිය තුලින් මේ මුදල් නැවත රජයට අත්පත් කරගන්න බැරි වුණොත් අනිවාර්යයෙන්ම මේ බර අපේ මහජනතාව මත පැටවෙනවායි කියන එක. ඉතින් අපි දන්නවා මහජනතාව ඉතාමත්ම අමාරු ආර්ථික පීඩනයකට මුහුණ දී සිටින අවස්ථාවක්. ඒ නිසා අපි රජයට ප්‍රකාශ කරන්නේ මේවා විමර්ශනය කළ වැරද්ද සිද්ධ වුණේ කොතනද කියලා හරියට බලලා
මේවා නැවත සිදු නොවන තැනට අවශ්‍ය පියවර ගන්න. ඒ වගේම අපි අහනව රජයට මේ බර මහ ජනතාව පිට පැට වීම වැළැක්වීම සඳහා රජයට තියෙන විකල්පය මොකක්ද කියලා අපි රජයෙන් ප්‍රකාශ කරනවා. බොහොම ස්තුතියි. අපි මේ හැකර්වරු සම්බන්ධයෙන් මේ දවස්වල ලොකු කතා බහක් තියෙන පසුගියදා සිදුණු සිද්ධිත් සමග අපි ඒ කාරණේ තමයි සාකච්ඡා කරේ. අපි මෙවැනිම අලුත් ආර්ථික කරුණු කාරණා සමග ඉදිරි කතා බහකින් නැවතත් හමු වෙමු. ඔබට සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. ආයුබෝවන්.